කොහොමද ළමයි හැමතෙම හුඟ දවසකින් තමයි අද වීඩියෝ එකක් අරගෙන ආවේ. හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ දවස්වල ඉතින් පුංචි කරදර ගොඩාරියක් වුණා. ඇත්තටම ඒ කොහොම වුණත් අපි අපේ වැඩ ටික ඉදිරියට කරගෙන යන්න ඕන. හුඟ දවසකින් තමයි මමත් මගේ වැඩ පටන් ගන්න ලෑස්ති වුණේ. අද නම් ඉතින් ටිකක් පායලා තියෙන්නේ අවුවත් වැටිලා. බොහොම සමකමි. අපේ පුරුපුරුව නිදි. ඔය මම කෙන අපේ කෙනා නෙමෙයි. අපේ අක්කාගේ බබාලා දෙන්න තමයි මෙයාව හුරුතල් කරන්නේ. එයාලා තමයි හැදුවේ. ඉතින් අපේ ගෙදර එනවා, අක්කලා ගෙදර යනවා. දැන් ඔය ඩියුටියට ඇවිල්ලා නිදි. හරිද? හරිම කරදරේ. ඉතින් ඔය නිදාගෙන ඉන්න පුරුපුරුව ආයෙ දැන් ඉතින් හවසට තමයි යා අක්කලා යන්නේ. දැන් ඉතින් අපි අපේ වැඩත් පටන් ගමු. ඒ අතරේ ඉතින් ළඟ ගෙදරකින් මට හම්බුණා අඹ ටිකක්. කොහු අඹ ටිකක් හම්බුණා. අපිට මේකෙන් මේ දවස්වල ඉතින් අඹ වාරේනේ. මේකෙන් අපිට පොඩි වැඩක් කරන්න පුළුවන්. මං හරි ආසයි. අඹ ව්‍යංජනය හදාන්න කියන්නේ අඹ මාළුව කට්ටිය කියනෝනේ එහෙම නේද? අඹ ව්‍යංජනයක් හදන්න ඕන. අවසර බලන්න ඕනේ වැඩේ කරන්න. ඔය පේනවනේ. යන හැමතැනම පස්සෙන් ඇවිල්ලා කොහේ හරි වැටලා නිදා ගන්නවා. ඒක තමයි අපේ බ්ලැක්ගේ කලුගේ රාජකාරිය. මේ ඉන්නේ ඉතින් අපේ අම්මා. එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. ඉතින් මං කිව්වේ ගදාසින්කින් අතරම මහුවේ නෑ. පොගේ දවස්වල ඉතින් තිබ්බ රටේ තිබුණු ප්‍රශ්නත් එක්ක අතරම ගොඩක් දේවල් යන හිටියා. ඉතින් මහන්න හිතකුත් තිබුණේ පේජ් එක පැත්තේ යන්න, FB පේජ් එක පැත්තේ යන්නත් එච්චර මේ එකක් වුණ නැහැ. ඔයා දන්නේ නැනේ මගේ FB පේජ් එක ක්‍රියේටිව් ප්‍රියා මගේ පේජ් එක. කැමති නම් මගේ පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. ඉතින් ඔන්න ඉතින් මං මැෂින් එක මගේ ඉතින් හැමදේටම ඉන්නේ යාළුවනේ. ඉතින් පිහිදාලා කියලා දූවිලි ටිකක් පිහිදැම්මා. හැමදාම උදේට මම මේ වැඩේ කරනවා. මේ රැලිපටි ටිකක් හදන්න තමයි මම මේව කරලා තිබුණේ. කියන්නේ බාගෙට මහලා ඉතුරු කරපුවා. අතර මේ වැඩේවත් මම ඉවර කරේ නැහැ මේ වෙලාවේ. ඔය ඉතුරු ටික මහන්න ගත්තේ මම. රැලිපටි ඔයාලා දන්නවනේ මම රැලිපටි වෙන මහලා තමයි පාපිස්සි මහන්නේ කියලා. ඉතින් අඟල් භාගයක් අඟලක් වගේ හිටින තමයි තියෙන විදිහට තමයි මම ඉතින් රැලිපටි මහන්නේ. මේක ගොඩක්ම බෝල් පැනල් රෙද්ද නෙවෙයි කවලමට අහුවෙච්ච රෙද්දක්. හැබැයි ඒ රෙදි ටිකක් බෝල් ගතියත් යාන්තමට තියෙනවා. ඒ නිසා එච්චර මවුලක් නැහැ. ඒකත් හොඳයි. පාපිස්ස මහනකට ලස්සනට තියෙනවා. ඒකත් ලස්සනයි. හොඳයි. ඉතින් ඔයාලත් ඔයාලගේ වැඩ පටන් අරන් ඇති කියලා මං හිතනවා. අද ඉඳන් ඉදිරියට මගේ වීඩියෝස් බලන්න පුළුවන්. පොඩ්ඩක් බ්‍රේක් වෙලා තිබුණේ. ඉතින් ආයෙත් අපිට සුපුරුදු විදියටම වීඩියෝස් ගේන්න පුළුවනි. ඉතින් ඔයාලත් පරිස්සමට ඉන්න. පරිස්සමට වැඩ ටික කරන්න යාළුවනේ. අයහපත් කාලගුණය තාම ඉතින් ඉවරයක් නැහැ ගොඩක් පළාත්වලට. අපි මෙහෙම හිටියට ඉතින් ගොඩාක් පුංචි ව්‍යාපාර කරන ගොඩාක් අය මේ වෙලාවේ වැටලා ඉන්නේ. ඉතින් ඇත්තටම යාළුවට අපි හයියක් වෙන්න ඕන. ඇත්තටම අපි බිඳුවට වැටුණා. බිඳුවට වැටුණත් අපි ආයෙ නැගිටින්න ඕන. මොකද මේක පටන් ගත්ත ගමන මගදී දාලා යන්න බෑ. අපිට මේ ගමන දිගටම කරගෙන යන්න වෙනවා. අපි කොහොම ස්වභාව දහමින් හරි කවුරු මැදිහත් වෙලා හරි අපිව නවත්තන්න උත්සාහ කරත් අපිව වටන්න බෑ. අපේ හිත ශක්තිමත්. මේ ව්‍යසනේ ගොඩක් කියන්නේ අවුලක් වෙලා තියෙන හැමෝම කොමාරි නැගිටින්න ඕන. මං කිව්වේ අර වෙලාවේ මං අම්බාලුව හදනවා කියලා. මේ අම්බ ව්‍යංජනය තව ඉස්මෙ හින්දෙන්න ඕන. නැද්ද මේක රෙසිපි එකකුත් මං හදන විදිය කියලා දෙන්නම්කෝ.
එහෙනම් ඉතින් තව දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට නම් යන්න සුබ දවසක්.